Hey everyone, welcome back to Sports Breakdown once again. ඉතින් මේ ශ්‍රී ලංකා කණ්ඩායම 298යි විකට් 5ක් විකට් 6ක් ලබා ගත්තා. මේ පැතුම් නිසංක 76ක් ගැව්වා. හොඳ පිතිකරු එකක් ගැව්වා මේ පැතුම් නිසංක. මං හිතන්නේ ඕපනින් පාර්ට්නර්ෂිප් එක චුට්ටක් මං හිතන්නේ මේ චුට්ටක් ඩොට් බෝල්ස් මං හිතන්නේ ශ්‍රී ලංකා මේ එකක් මේ සේව් කරන්න ගියා මේ Zimbabwe ඕපනින් බෝලිං ඇටැක් එක හොඳට කරා මේ මුසර්බානියුයි නග්‍රාවා මේ දෙන්න හොඳට පන්දු යවුවා මේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට මේ එක විකට් එකක් පමණයි ගියේ මේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ ඕවර්ස් 10 පවර් ප්ලේ එකේ ඕවර්ස් 1 ඉඳන් 10 පවර් ප්ලේ 1 එකේ ඊට පස්සේ පෙත් කුසල් මෙන්ඩිස්ුයි පැතුම් නිසංක දකුණු 100ක් ගැව්වා. මං හිතන්නේ පාර්ට්නර්ෂිප් එක හොඳට බිල්ඩ් අප් කරලා Zimbabwe බෝලර්ස්ලට මේ ප්‍රෙෂර් එක දැම්මා. ඊට පස්සේ කදුළු මේ ගොඩක් ගියා ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පිටිකරු ඔක්කොම මේ දැවි ගන්න මේ Zimbabwe බෝලර්ස්ලා සමත් වුණා. මේ නග්‍රාව හොඳට බෝල් කරා. නුවන්ඩු මං හිතන්නේ හොඳට මේ පන්දු යවුවා මං හිතන්නේ මේ මං හිතන්නේ ඕවර්ස් 6ක් ඊට පස්සේ තමයි යාට ප්‍රෙෂර් එක ආවේ. නග්‍රාවත් මං හිතන්නේ යාගේ ඉකොනොමි එක මං හිතන්නේ 3ක් වුණේ. ඊට පස්සේ තමයි මේ හොඳට කරේ මං හිතන්නේ මේ ශ්‍රී ලංකා හැබැයි මේ මං හිතන්නේ 130ක් විකට් 5ක් හිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම. ඊට පස්සේ තමයි කමින්දු මෙන්ඩිස්ුයි ජනිත් ලියනගේ හොඳට මේ ගැව්වේ මං හිතන්නේ පාර්ට්නර්ෂිප් එක 130ක් මං හිතන්නේ මේ පාර්ට්නර්ෂිප් එක හොඳට ගැව්වා මේ ඒ දෙන්න මේ ආයිත් ශ්‍රී ලංකා කණ්ඩායම 300 ළඟට යන්න මේ මං හිතන්නේ දෙන්න මාර විශිෂ්ට සම්බන්ධතාවක් කරා මං හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ මේ මං හිතන්නේ 298ක් හොඳ ටාගට් එකක් මං හිතන්නේ චරිත අසලංක කිව්ව ටොස් එකේ මේ 280ක් පමණයි ශ්‍රී ලංකා ගන්න ඕන 280ක්. ඉතින් ඊටත් වැඩිය පාස් ස්කෝර් එකට ගිහිලා තියෙනවා 300ට ළඟම මේ මං හිතන්නේ 300ක් ගත්තා නම් සයිකොලොජිකලි චුට්ටක් එෆෙක්ට් එකක් වෙනවා Zimbabwe කණ්ඩායමට. හැබැයි ඒක වුණේ කමන්නේ ඒක රන් එකක් පමණයි ෂොට් උනේ මේ මං හිතන්නේ හොඳට කරා. මං හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම 298යි විකට් 6යි මේ මං හිතන්නේ හොඳ බෝලිං ප්‍රෙෂර් එකක් දැම්මොත් මං හිතන්නේ සෙකන්ඩ් ඉනින්ග්ස් එකේ මහිෂ් තීක්ෂණයි මේ මං හිතන්නේ බෙන් ජෙෆ්රි වැන්ඩර්සේ අර පිචර්ස් ස්පිනර්ස්ලට චුට්ටක් මේ ඇසිස්ටන්ස් එකක් තියෙවි. මං හිතන්නේ පිච් එකේ හරාරි අපි දන්නවා අර ICC World Cup qualifiers එකේ මේ තීක්ෂණයි හසරංග හොඳට දස්කම් කරා. මං හිතන්නේ මේ ශ්‍රී ලංකන් අනිත් බැටර්ස්ලට. ඉතින් මේ මං හිතන්නේ ඒක හොඳයි. මං හිතන්නේ 298ක් ගැව්වා මේ ජනිත් ලියනගේ විශිෂ්ට නොක් එක. මං හිතන්නේ ජනිත් ලියනගේ හැම තිස්සෙම ප්‍රෙෂර් එකේ අන්ඩර් ප්‍රෙෂර් ගහන ක්‍රීඩකෙක්. මං හිතන්නේ මේ ගොඩක් කට්ටිය කියනවා මොකද්ද වුනේ නිෂාන් මදුෂ්කට අද 0.5 විකට් මේ ලකුණු මුකුත් ගැව්වේ නැහැ. නිෂාන් මදුෂ්ක 0.5 බෝල 13. දැන් කට්ටිය කියනවා අවිස්ක ෆර්නෑන්ඩෝ ගහන්න කියලා ඔය ඉඩියා එකේ දැන් නිෂාන් මදුෂ්කව අරගෙන එයාත් මේවා කළා. ඉතින් මොකද ප්‍රශ්නේ තියෙන්නේ මේ කණ්ඩායමට මේ ඕපනින් පෙහ එක චුට්ටක් ප්‍රශ්නයක් තියෙනවා. පැතුම් නිසංක හොඳට ගහන හැම තිස්සෙම පැතුම් නිසංක ඕවර්සීස් කන්ඩිෂන්ස් ගියොත් ඉංගලන්තේ ගියොත් Zimbabwe ගියොත් කොහේ හරි ගියොත් පැතුම් නිසංක at least one match he will score runs. කොහොම හරි එක මැච් එකයි මෙයා ගහනවා කොහොම හරි මේ 50ක් වැඩියෙන්. එනියා 50ක් වැඩියෙන් ගැව්වොත් ශ්‍රී ලංකා කණ්ඩායම දිනනවා කොහොමත් පැතුම් නිසංක ගැව්වොත්. ඉතින් විශිෂ්ට නොක් එකක් මං හිතන්නේ අන්ඩර් ප්‍රෙෂර් මං හිතන්නේ පැතුම් නිසංක සෙන්සිබල් ක්‍රිකට් එකක් ගැව්වද 76ක් ගැව්වා. ඊට පස්සේ කමින්දු මං හිතන්නේ IPL එකේ පස්සේ හොඳට ගහනවා. මං දන්නේ ඇයි සිලෙක්ටර්ස්ලා හැම තිස්සෙම කමින්දුව ඩ්‍රොප් කරනවා කන්සිස්ටන්ට් රන් එකක් දෙන්න. ඒ ක්‍රීඩකයා හොඳට ගහනවා. ඒ ක්‍රීඩකයා හොඳට ගහනවා. IPL උත් ගහලා මේ සිලෙක්ටර්ස්ලා තේරෙන්නේ නැද්ද මොලේ තේරෙන්නේ නැද්ද මෙයාව ගහන්න කියලා. ගහන්නෙත් නෑ තාම. මේක තමයි ප්‍රශ්න තියෙන්නේ මේ කමින්දු ගේම් එක. හැබැයි කමින්දු හොඳ නොක් එකක් සෙන්සිබලි ජනිත් ලියනගෙත් එක්ක සෙන්සිබල් නොක් එකක් ගැව්වා. පාර්ට්නර්ෂිප් එක 130ක් මේ ගැව්වා. මේ මං හිතන්නේ හොඳ ටාගට් එකක් මේ so stay tuned to the sports breakdown. ඉතින් අපි ආයෙත් එනවා මේ match review එක මං හිතන්නේ IST 9 මාට වගේ 9 මාට Sri Lankan time and then 2 AM I think Australian time. ඊට පස්සේ Canadian time මං හිතන්නේ උදේ මං හිතන්නේ Canadian time මම දන්නෙත් නෑ. හැබැයි stay tuned to the sports breakdown. Thank you so much. Please to subscribe the sports breakdown. And good news guys is that මම මේ අලුත් channel එකක් පටන් ගන්න යනවා.
ක්‍රිකට් චැනල්ලයක් ඉතින් ඒක so stay tuned to that මේ that's the update guys and මං හිතන්නේ after 115ක් මං දවස් 115ක් පස්සේ මං හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම match එක ගන්න international match එක ඉතින් ඒක හොඳයි so yeah stay tuned guys and subscribe and like comment and share this video and we'll see you until then thank you